මම කුරියර් සර්විස් වල වැඩ කරන අයගෙන් ආදරෙන් ඉල්ලනවා. ඔයාලගේ රස්සාව මත තමයි අපි ඔන්ලයින් බිස්නස් කරන අයගේ ඒ වෘත්තිය හරියට රැඳිලා තියෙන්නේ. ළමයි මේ මට මෙසේජ් එකක් ආවම මේ ඒක දැක ගම තමයි වීඩියෝ එක කරන්නේ. මොකද මට හස්බන්ඩ් පවා ඔන්න බැන්නා මේ මෙසේජ් එක දැක ගම. මොකද මට කලින් තමයි මේක ගැන වීඩියෝ එකක් කරලා දාන්න තිබ්බේ කියලා. ඒක ළඟ කෙනෙක් එවලා තියෙනවා දැන් 6:30කට විතර තමයි මෙසේජ් එක දැම්මේ. ඔය ලංකාව වටේ යන්න හැබැයි මතක තියාගන්න අනිත් පැතිවල ඉන්න මිනිස්සු ගැනත් හිතන්න. ඔන්ලයින් ඕඩර්ස් බාර ගන්න නැහැ කියලා දාලා තියෙන හේතුව මොකක්ද? බාර ගන්න නැහැ කියන්නේ ඇයි? ඔයා අපි ගැන හිතන්නේ නැත්තේ. මේ තියෙන්නේ ඒ නංගිව මෙසේජ් එක. ඉතින් මම යට කතා කරා. හේතුව තමයි කුරියර් සර්විස් මම කලින් වැඩ කරගෙන ගියපු කුරියර් සර්විස් එකෙන් අය වෙලා මම තවත් එකට ජොයින් වුණා. එතකොට කුරියර් සර්විස් වල තියෙන ප්‍රශ්න ගැන අතර මම කතා කරන්න කැමති නැහැ. මොකද ඒව කතා කරලා අනවශ්‍ය ප්‍රශ්න දාගන්න මම කැමති නැහැ. මොකද නැති ප්‍රශ්න ඇති වෙනවා අපි ඒව ගැන හරියට කතා කරන්න ගියොත්. ඒක නිසා මේ සමහර කුරියර් සර්විස් තියෙනවා. ඒ වගේ සමහර පැතිවල තියෙන බ්‍රාන්චස් වල අය හොඳටම වැඩ කරගෙන යනවා. ඒ සමහර පැතිවල අය කිසිම කෑගක් නැහැ කරන වැඩවල. ඒ නිසා විශේෂම හේතුව ඒකයි. නැතුව ලංකාවේ වටේ කේක් කරගෙන යන එකම නෙවෙයි මගේ ඒකට හේතුව ඔන්ලයින් ඕඩර්ස් බාර ගන්න නැති වෙන්න හේතුව. මොකද මට බැරිම තැන තමයි දැන් මට හිතුණා මේක තමයි හොඳම විදිය මගේ අතින්ම ගිහිල්ලා ඔයාලට කේක් එක දෙන එක. එතකොට ඒක පිළිවෙලකට එනවා. ඒ නිසා ඒක තමයි හේතුව. ඒ නිසා ඔයාලා තරහ වෙන්න එපා මාත් එක්ක චුට්ටක් ඉවසගෙන ඉන්න බලමු. මොකද මෙහි කුරියර් සර්විස් එක දැන් මම අලුතින් ජොයින් වුණ එක හොඳටම වැඩ කරගෙන යනවා. හැබැයි ඒ කුරියර් සර්විස් එකේම අනිත් පැතිවල අය එහෙම කියා එකක් නැහැ. ඉතින් මම ඒකට කැමති නැහැ. ඒ නිසා තරහ වෙන්න එපා මාත් එක්ක සෙට් එක බලමු. මට පුළුවන් මේ ඔන්ලයින් ඕඩර්ස් ආයෙත් කරගෙන යන්න. මම කුරියර් සර්විස් වල වැඩ කරන අයගෙන් ආදරෙන් ඉල්ලනවා. අනේ පිළිවෙලට තමන්ගේ රස්සාව කරන්න. ඔයාලගේ රස්සාව මත තමයි අපේ මේ බිස්නස් අපේ ඔන්ලයින් බිස්නස් කරන අයගේ ඒ වෘත්තිය හරියට රැඳිලා තියෙන්නේ. ඒ නිසා ඔයාලා වගකීමෙන් හරියට වැඩේ කරගෙන යන්න. අනේ මට වෙන වචන එන්නේ නැහැ කියන්න. ආදරේ මේ ළඟට මම කතා කරලා හේතුව කිව්වා. ඔය වගේ ගොඩක් අය අහනවා මෙසේජ් ගොඩක් තියෙනවා. මම මෙසේජ් ඔටෝ යන මෙසේජ් එකම හදලා තියෙන්නේ කුරියර් ඕඩර්ස් ගොඩක් නවත්තලා තියෙන්නේ කියලා. ඒ හින්දා ගොඩක් අය එක ගැටලුවක් වෙලා තියෙනවා. එහෙනම් ඉතින් ආදරෙන් ඉල්ලනවා. ආදරේ. බයි.